iPhone 2025 ක්‍රිස්මස් එකට vehicle lovers රට එදිරිසිංහ අපි ගෙනාවු තවත් ක්‍රිස්මස් මොඩිෆිකේෂන් එක. මේ මොඩිෆිකේෂන් එක ගැන කියද්දි මේක මම කියවනේ මුලින්ම ක්‍රිස්මස් තීම් එකට හදපු මොඩිෆිකේෂන් එකක් කියලා. ඉතින් මොකද මේ වාහනේ පටන් ගද්දිම අපි මුලින්ම ඩිසයිඩ් කරපු කලර්ස් ටික තමයි මේ රෙඩ් එකයි මේ අයිවරි එකයි. මේ අයිවරි එකයි රෙඩ් එකයි සාමාන්‍යයෙන් මාරම මැචින් එකක් කියන සාමාන්‍ය අපේ වචනෙන් කියනවා කෙලින්ම අර චීස් කෑල්ලක් වගේ මේ සීට් එක මාර ලස්සනට තියෙනවා. ඉතින් ඒකත් එක්කම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ෆ්ලෝ එක යුනික් ස්පෙෂල් ෆ්ලෝ එකක් දාලා දෙනවා. කෙලින්ම ග්‍රැනයිට් ෆිනිෂ් වෙච්ච යුනික් ස්පෙෂල් ෆ්ලෝ එකක් දාලා දෙනවා. ඉතින් ඒකත් එක්කම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් උඩ හුඩ් එක ඇල්කන්ටාරා කරලා දෙනවා. ස්ටාර් ලයිට් තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන මොඩිෆිකේෂන්ස් ටිකක් තියෙනවා. මේකේ මේ සීට් එක විතරක් නෙමෙයි මේ පිටිපස්ස සීට් එකෙත් මාරම ලස්සන ෆන්ක්ෂන්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික මම පස්සේ පෙන්නන්නම්. අපි මුලින්ම කතා කරමු මේකේ වාහනේ එළිය කරලා තියෙන මොඩිෆිකේෂන්ස් මොනවද කියලා. ඉතින් මේකේ මුලින්ම කියන්න ඕනේ මේ වාහනේ අරන් එද්දි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ගේද්දි කොහොමද තිබ්බේ මේක තනිකර තනි කලර් එකක්. ඒ කියන්නේ කම්පැනියෙන් එන්නේ සිල්වර් සහ වයිට් කියන කලර්ස් දෙක විතරයි මේ වාහන වලට. ඉතින් අපි ෆුල් පේන්ට් එකක් කරලා දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. උඩ තියෙන්නේ ඩූන් සිල්වර් කියන එක, යට තියෙන්නේ රූබි බ්ලැක් කියන කලර්ස් දෙක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේක අපි ඉන්ස්පයර් කරලා තියෙන්නේ Mercedes Benz Maybach කියන වෙහිකල් එකෙන් තමයි මේක ඉන්ස්පයර් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කලර් එක විතරක් නෙමෙයි තවත් කලර්ස් සෑහෙන ගොඩක් අපේ ෆ්ලීට් එකේ දැන් එළියට එනවා. තව හෙට අනිත් දවසේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ලංකාවේ පාරවල් වල ලස්සන පාට වාහනයයි තව ටික දවසකින් මුලින්ම අපි කතා කරමු මේ වාහනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Falcon facelift එක කරලා තියෙනවා. ඒකත් එක්කම මේ දෙපැත්තේ DRL light set එකක් තියෙනවා. ඉතින් ඒ DRL light set එක signal light වලට running light විදිහට වැඩ කරනවා. ඉතින් ඒකත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් 3 scoop headlight set එක දාලා තියෙනවා. මේකෙත් ඉතින් DRL තියෙනවා. මැද්දට DRL කියනවා. DRL කියන්නේ මොකක්ද දන්නවද? DRL කියන්නේ day time running light. ඉතින් දවල් වරුවටත් ලස්සනටම light set එක වැඩ කරනවා. ඉතින් මේ ඉස්සරහා කතා කරන්න නම් තියෙන ඔච්චරයි. මොකද මගේ ඊයේ පෙරේද දාපු වීඩියෝ එකෙත් ඔයාලා දන්නවා එළියේ කරලා තියෙන මොඩිෆිකේෂන්ස් මොනවද කියලා. ඉතින් ඒකත් එක්කම පැත්තේ wheel arch set එක බලා ගන්න පුළුවන් ඔයාලට. ඒකත් එක්කම 18 inch alloy wheel set එකක් තියෙනවා. පැත්තට ආවොත් එහෙම පැත්තේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් side skirt එක. ඒකත් එක්කම අපි පැත්තන කතා කරලා ඉවරයි. අපි පිටිපස්සට මේකේ පිටිපස්ස ගැන කතා කරද්දී ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ කලින් මොඩිෆිකේෂන් එක වගේම තමයි මේකේ පිටිපස්සේ අපි මැද්දට සෙන්ටර් ලයිට් එක දාලා තිනවා. මේකෙන් සාමාන්‍යයෙන් සෑහෙන වයිඩ් ලුක් එකක් මේ වාහනේ තියෙනවා. මොකද මේ වාහනේ ඉස්සරහා කරලා තියෙන මොඩිෆිකේෂන් එකට පිටිපස්සත් අනිවාර්යයෙන්ම සාධාරණයක් වෙන්න ඕනේ. දැන් ඔයාලට බලා ගන්න මාරම සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම අප්ග්‍රේඩඩ් ටේල් ලැම්ප්ස් දාලා තියෙනවා. පිටිපස්සේ බම්පර් එකත් ෆුල්ම අප්ග්‍රේඩ් කරලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පිටිපස්සේ ස්පොයිලර් එකත් අපි අප්ග්‍රේඩ් කරලා තියෙනවා. ඉතින් මේකේ පිටිපස්සේ නම් ලොකුට කතා කරන්න දෙයක් නැහැ. ඉස්සරහා වගේම තමයි පිටිපස්සටත් මැච් වෙන ඉතින් ලස්සන මොඩිෆිකේෂන් එක කරලා තියෙනවා. ඉතින් මේකේ එළිය කරලා තියෙන මොඩිෆිකේෂන්ස් නම් දැන් කතා කරලා ඉවරයි. අපි ඇතුළට ගිහලා බලමු. මම ඉස්සෙල්ලා කිව්වනේ ක්‍රිස්මස් තීම් එක කියලා. ඉතින් ක්‍රිස්මස් තීම් එක ගැන කතා කරමු. ඇතුළට ගිහිල්ලා මගේ වීඩියෝස් බලන ඔයාලට නම් ඉතින් මේ සීට් එක එච්චර අරුම් පුදුම දෙයක් නෙවෙයි. මොකද ඔයාලා දන්නවා මේ සීට් එකේ තියෙන ෆන්ක්ෂන්ස් මොනවාද. සීට් එක ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් සීට් එක ඉස්සරහට පස්සට ගන්න ෆන්ක්ෂන්ස් ටික. ඉතින් ඒකත් එක්කම සීට් එකේ හීටින්, සීට් එකේ වෙන්ටිලේෂන්, ඊට පස්සේ සීට් එකේ මසාජින්, ඊට පස්සේ ෆුට් රෙස්ට්, ඉලෙක්ට්‍රික් හෙඩ්රෙස්ට්, ඔය වගේ වොයිස් කමාන්ඩ්, ඔය වගේ ෆන්ක්ෂන්ස් ගොඩක් තියෙනවා මේ සීට් එකේ. ඉතින් මේ සීට් එක ගැන කතා කරගෙන ඉඳලා බෑ. මොකද මේ සීට් එක අපි හැමෝම දන්නවනේ. අපි යම් පිටිපස්ස සීට් එකට මොන වගේ තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඉස්සරහා සීට් එකේ ඉඳන් පිටිපස්ස සීට් එකට ආවා. මම මේ පිටිපස්ස සීට් එකට එද්දිම මම ඔයාලට කිව්වනේ මේ සීට් එක ටිකක් ස්පෙෂල් සීට් එකක්. මේකේ ලස්සන ෆන්ක්ෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේකේ ඔයාලා දැන් බලා ගන්න පුළුවන්. මම පළවෙනි එක පෙන්නන්නම්. මේක පල්ලෙහාට යනකම් මම කියන්නම් මේ සීට් එකේ නම තමයි සෝෆා බෙඩ්. ඉතින් මේ සෝෆා බෙඩ් කියන සීට් එක ඔයාලටත් ඕන නම් කෙලින්ම අපේ ෂෝරූම් වල සෝෆා බෙඩ් කියලා මිල්ලන්න. මොකද මේ එක වෙලාවකට සෝෆා එකක් විදියට නැත්නම් බෙඩ් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කෙලින්ම 180කටම ඇන්ගල් 180කට මේක පිටිපස්ස රෙක්ලයින් කරන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ලෙග් සපෝට් එක. දැන් මේක ලෙග් සපෝට් එක දැම්මට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ලෙග් සපෝට් එකත් උඩට එනවා. මේකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මේබැක් එකක තියෙන ෆන්ක්ෂන් එකක්ම වගේ තමයි මේකේ තියෙන. දැන් මේකේ මේ ඉස්සරහා තියෙන සීට් එක තව පොඩ්ඩක් ඉස්සරහට ගත්තා නම් එතකොට මේ ඉස්සරහා යන සීට් එකේ තියෙන ෆන්ක්ෂන්ස් ටිකම මේ පිටිපස්ස සීට් එකේ යන කට්ටියට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ සාමාන්‍යයෙන් හොඳට නිදාගෙන කකුල් දෙකක් දිග කරගෙන හොඳට නිදාගෙන යන ටුවර් එකක් යන්න පුළුවන්. හැබැයි සේෆ්ටි පිට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ 3 point seat belt එකක් තියෙනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සේෆ්ටි එකට මේ සීට් එක යනවා නම් ඒ විදිහට නිදාගෙන. ඉතින් මේ බෑක් එකේ තියෙන සේෆ්ටි එකටම මේ බෑක් එකේ තියෙන ෆන්ක්ෂන්ස් එක්කම මේ බෑක් එකට වඩා අම්මෝ සෑහෙන අඩු ප්‍රයිස් එකකට හදාගන්න පුළුවන් මේ වගේ මොඩිෆිකේෂන් එකක් නෑ. ඉතින් පල්ලෙහා තියෙන නම්බර්ස් වලට කතා කරන්න. ඉතින් මේකේ සීට් එකට අමතරව ඉස්සෙල්ලා කිව්වනේ පටන් ගද්දී මේකේ ලස්සන ෆන්ක්ෂන් එකක් තියෙනවා. මේ ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. ඒ බටන් එක එපුවට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ටේබල් එකක් තමයි මේ එළියට එන්නේ. ඉතින්
මෙතන ෆැමිලි ටයිම් එකක් ගත කරද්දී මොනවා හරි කැම්බිය මොනවා හරි ගද්දි නැත්නම් ලැප්ටොප් එකක් මොනවා හරි තියාගන්න උනොත් එහෙම මේ ටේබල් එක සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේක අපි ඔහම දිගහැරනට පස්සේ ඔහම රොටේට් කරගෙන ඉල්ල මෙතන මම ඉස්සෙල්ලා කිව්වා වගේ කැම එකක් නැත්නම් ලැප්ටොප් එකක් මොනවා හරි තියාගෙන ලස්සන ෆැමිලි ටයිම් එකක් ගත කරන්න පුළුවන්. ඉස්සරහා ඩ්‍රයිවර් වාහනේ අරන් යන අපේ ඩෙස්ටිනේෂන් එකට. ඉතින් මෙතන ෆැමිලි ටයිම් එක ඊට පස්සේ පිටිපස්සේ තව කට්ටියක් ඉන්නවා. ඉතින් යාළුවොත් එක්ක කතා කර කර අපි ලස්සන ටූර් එකක් යන්න පුළුවන්. ඉතින් තව විශේෂ දෙයක් තියෙනවා. දැන් මේ සීට් එක ගැන කතා කරලා ඉවරයි. ඒකත් එක්කම දැන් පිටිපස්ස සීට් එකට යද්දී පිටිපස්සේ තියෙන පිටිපස්සේ 4 දෙනෙක්ට යන්න පුළුවන් සීට් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ සීට් එකත් සෙමි ඉලෙක්ට්‍රික් එකක් තමයි තියෙන්නේ. මේකේ මොකද ඉස්සරහට පස්සට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රික්. පිටිපස්සේ බෑක් රෙස්ට් එකත් අපිට ඉලෙක්ට්‍රික් කරලා තියෙනවා. ඉතින් ඒකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඉස්සරහා තියෙන සීට්ස් වල විදිහටම ඉස්සරහා සීට් වල තියෙන ආකෘතියටම පිටිපස්ස සීට් එකත් මොඩිෆිකේෂන් එක කරලා තියෙනවා. ඉතින් පිටිපස්ස සීට් එක ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. බැගේජ් ස්පේස් එකත් සාමාන්‍යයෙන් සාධාරණ බැගේජ් ස්පේස් එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ හුඩ් එක කොච්චර ලස්සනට අපි මේකේ මොඩිෆිකේෂන් එක කරලා තියෙනවද. ඉතින් ඒකේ අපි පාවිච්චි කරලා තියෙන ජෙනුයින් ඇල්කන්ටාරා එක. ඉතින් මේක අයිවරි ඇල්කන්ටාරා තමයි මේකට අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකත් එක්කම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ AC වෙන්ට්ස් ටික මේක ලයින් AC කන්වර්ෂන් එක කියන්නේ ඩක් ලයින් AC කන්වර්ෂන් එකක් කරලා තියෙනවා. මේක මොකද ඔරිජිනල් මේ H300 එකේ ඉන්න තැන් තැන් වල දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔරිජිනල් එන විදිය තැන් තැන් වල තමයි ලයින් AC ටික එන්නේ. අපි ඔක්කොම එකතු කරලා හොඳ ප්‍රෙෂර් එකක් එක්ක AC එක එළියට එනවා. දැන් මේ වගේ ඩක් ලයින් එකක් දැම්මට පස්සේ ඉතින් AC එකෙන් අමතරව දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ දෙපැත්තේ RGB ලයිටින් ඉෆෙක්ට් එකක් තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ලස්සනට ඒ RGB ලයිටින් ඉෆෙක්ට් එක යනවාද. ඉතින් RGB ලයිටින් වලින් එහාට ගියාම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන සෙන්ටර් අයිලන්ඩ් එකක් තියෙනවා. මාරම ලස්සනයි. එහා පැත්තේ ඩිකි ඒරියා එකේ නම් ඉස්සරහටම මැද්දට ෆුල් සෙන්ටර් අයිලන්ඩ් එකක්. ඉතින් මේක දැන් වයිට් තිබ්බට ඒකෙත් අපේ ෆෝන් එකේ ඇප් එකක් තියෙනවා. නැත්නම් රිමෝට් එක තියෙනවා. අපිට කැමති විදිහට කලර්ස් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ස්ටාර්ලයිට් එක ගැන මේ CT ගැන නම් ඔයාලා දන්නවනේ. ඉතින් තව විශේෂ දෙයක් තියෙනවා. මේ කර්ටන් එක දැන් ඔයාලා බලා ගන්න පුළුවන්. මේ කර්ටන් එකෙත් අපි තීම් එකට මැච් වෙන විදිහට පොඩි ඩීටේල් එකක් කරලා තියෙනවා. මේ කර්ටන් එකේ උඩ කර්ටන් බා එක ඔයාලා දැන් බලා ගන්න පුළුවන් බේජ් කලර් එකකින් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම යට කර්ටන් බා එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් බොඩි එකේ කලර් එකට රෙඩ් එකෙන් ක්‍රිස්මස් රෙඩ් එකෙන් ඒ කියන්නේ රූබි රෙඩ් එකෙන් අපි ලස්සනට කරලා තියෙනවා. ඉතින් මේක මාරම ලස්සන මොඩිෆිකේෂන් එකක්. ඉතින් මේ ටේබල් එක අපි අයින් කරගමු මෙතනින්. ඉතින් මේකේ තව විශේෂ දෙයක් තියෙනවා. මේකේ අපි ඉන්ඩිවිජුවල් සීට්ස් වලට අපි USB පෝට්ස් දීලා තියෙනවා. ෆෝන් එක charge කරන්න fast charging support කරනවා. ඉතින් මේකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් BMW i7 එකේ එන ඒ જાති TV එකක් මේකට දාලා තියෙනවා. මේක 29 inch smart TV එකක්. මේක ඉතින් YouTube Netflix ඔය ඔක්කොම වැටි කරගන්න පුළුවන්. මේ වාහනේ full sound system එක head unit එක sound system එක speakers ඔක්කොම මේකම පාවිච්චි කරලා තියෙන මොකද්ද? මේක JBL තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මාරම sound quality එකක් තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක JBL speakers මොනවද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ අපි ඉස්සරහට ගිහලා බලමු. ඉස්සරහ කරලා තියෙන modification ටික මොනවා වගේද කියලා. ඉතින් පිටිපස්සේ දැන් ඉස්සරහට ආපුවම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහා තියෙන සීට් එකත් පිටිපස්සේ තියෙන මොඩිෆිකේෂන් එක කරලා තියෙනවා. මේ ඉස්සරහා තියෙන සීට් එකේ පිටිපස්සේ ලස්සන ෆන්ක්ෂන් එකක් තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක අපි ෆ්ලිප් ඩවුන් ටේබල් එකක් දීලා තියෙනවා. මොකද මැද්දේ තියෙන සීට් එකට පොප් අප් ටේබල් එකක් තියෙනවා. මේ ඉස්සරහා දිනකට මුකුත්ම නැහැනේ. ඉතින් අපි පිටිපස්සේ ඩ්‍රයිවර් සහ පැසෙන්ජර් දෙන්නාගේ පිටිපස්සට ටේබල් එකක් දාලා තියෙනවා. ඒකත් එක්කම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා අපේ 20 ලීටර් කූල් බොක්ස් එකක්. මේක ෆ්‍රිජ් ඇන්ඩ් ෆ්‍රීසර් තමයි මේකට කියන්නේ. මේක -22 වෙනකන් අපිට මේක කූල් කරන්නත් පුළුවන්. +22 වෙනකන් පොඩ්ඩක් මේක රූම් ටෙම්පරේචර් එකේ තියාගන්නත් පුළුවන්. ඩෑෂ්බෝඩ් එකේ වම් පැත්ත නම් දකුණු පැත්තේ කෙරවලට එනකම්ම අපි හයිඩ්‍රෝ ඩිපින් කරලා තියෙනවා. ඒකත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් ජෙනුයින් ලෙදර් රැප් වෙච්ච ඩෝර් බෝඩ් එක කොච්චර ලස්සනට මොඩිෆිකේෂන් එක කරලා තියෙනවද කියලා. ඉතින් අදට මේ H300 එකේ මොඩිෆිකේෂන් රැට් ටික ඉවරයි. ඉතින් ඔයාලට දවස් 20ක් 30ක් ඉවසන් ඉන්න බැයි නම් මේ වගේ මොඩිෆිකේෂන් එකක් කරගන්න පල්ලෙහා තියෙන නම්බර්ස් වල කතා කරන්න. අපේ වාහන 10ක් 15ක් විතර රෙඩි වෙලා තියෙන එක එක ඉන්ටීරියර් කලර්ස් වලින් ඔයාලට ඇවිල්ලා දවසින් මේ වාහනේ අරන් යන්නත් පුළුවන්. ඉතින් පල්ලෙහා තියෙන නම්බර්ස් වල කතා කරන්න. මෙන්න ලොකේෂන් එකේ තියෙන අපි ගිහිල්ලා එන්න ඔක්කොම සුබ දවසක්. ඉදිරිසිංහ කුෂන් වර්ක්ස් පුද්ගලික සමාගම නුවරපාර නිට්ටඹුව